හායි මගේ ලස්සන ළමයෝ. දන්නවද ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. ඇයි දන්නවද ඔයාගේ ජීවිතේ මොනතරම් කරදර ප්‍රශ්න බාධක ආවත් ඔයා ඔයාගේ ජීවිතේ ඉදිරියටම ඇවිත් තියෙනවා. ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. ඒක නෙමේ ළමයෝ, මං ඊයේ ඔයාලට කියලා දුන්නා වෝටර් ටෙක්නික් එක ගැන. ඉතින් ඔයාලා ඒක කරනවද? මම නම් ඒක අනුමත කරන්නේ ඔයාලට දවසේ කැමති වෙලාවක කරන්න. කමක් නැහැ. ඒ වුණාට පාන්දර 3:00 5:00 අතර ඔයාගේ ප්‍රාර්ථනාවක් කරනවා කියන්නේ ඒ ප්‍රාර්ථනාව ඉක්මනින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉක්මන්. අනිත් වෙලාවලට වැඩිය පාන්දර 3:00 5:00 කියන්නේ ඇත්තටම ගොඩාක් ඔයා සැනසීමෙන් සතුටින් නිස්කලංකව ඉන්න වෙලාවක්. පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න පාන්දරට ඕනම ටෙක්නික් එකක් හරියනවා ඉක්මනින් පාන්දරට. විශ්ව ආකර්ෂණ නීතිය ඉක්මනින් වැඩ කරනවා පාන්දරට. ඒත් උත්සාහ කරලා බලන්න. හරිද ළමයෝ? අනික තමයි ජලය කියන්නේ ජීවීන්ගේ මුල් ආරම්භයනේ. ජලය නැතුව ජීවීන්ගේ පැවැත්මක් ඇත්තටම නැහැ. විද්‍යාත්මකවත් මේක ඔප්පු කරලා තියෙනවා ජලය ශක්තියින් සටහන් කරගන්නවා කියලා. ඉතින් මේක විශ්වාසයෙන් ඔයා කරන්න ඕනේ. ඔයාට තේරුණාද ළමයෝ? අනිත් එක තමා ඔයාට සතුටින් ඔයාගේ ජීවිතේ ඔයාට ඕන හැම දෙයක්ම අරගෙන ඔයාට ඉදිරියට එන්න. ඔයා ගොඩාක් උසස් කෙනෙක් වෙන්න ඕන නම් ඔයා ඔයාගේ වටපිටාව නිර්මාණය කරගන්න. ඔයාට ඍණාත්මක දේවල් සිද්ධ වෙන තැන් වලින් ඔයා ඈත් වෙන්න. ඔයාට ගැළපෙන්නේ නැති තැන් වලින් ඔයා ඈත් වෙන්න. ඔයාට කරදර කරන, ඔයාට හිරිහැර කරන, ඔයාට ආදරයක් නැති තැන් වල ඔයාව හැල්ලු කරන, ඔයාව අයින් කරන තැන් වලින් ඔයා පුළුවන් තරම් අයින් වෙන්න. ඉතින් ළමයෝ ඔයා දුර්වල වෙන තැන් වලින් ඔයා අයින් වෙන්න. ඇත්තටම එතකොට ඔයා ගොඩාක් සාර්ථක කෙනෙක් වෙනවා. ඔයා ඔයාට කරුණාවන්ත වෙන්න. ඔයා ආස දේවල් අරගන්න, ඔයාට ආස ඇඳුමක් ගන්න, ඔයා කන්න කැමති කෑමක් අරගන්න. ඒ වගේ චූටි දේවල් වලින් ඔයා ඔයාව සතුටු කරන්න. ඔයාට තේරෙනවද ළමයෝ? කවුරුත් ඔයාව සතුටු කරනකම් ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න එපා. ඔයා ඔයාව සතුටු කරන්න. ඉතින් ළමයෝ හෙටත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ආකර්ෂණ නීතිය ගැන අලුත් ටෙක්නික් එකකුත් මේ සතියේ කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම ඔය වෝටර් ටෙක්නික් එක කරලා බලන්නකෝ. ඇත්තට මේක හරියනවා. එතෙන්දා මම මේ සතියේ තව අලුත් ටෙක්නික් එකක් අරගෙන එන්නකම් සතුටින් ඉන්න හොඳේ. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මාව මෙතරම් වෙලා අහගෙන හිටියට ඔයාට ස්තුතියි. හාද ළමයෝ.